welcome back to my channel. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක මගේ දවසක් ෂෙයා කරගන්න තමයි හදන්නේ. අදත් ඉතින් වෙනද වගේම මං උදේම නැගිට්ටා. නැගිටලා ජනේලය ඇරියා මගේ කාමරේට ආව වැටෙන්න ඕන නිසා. නැගිට ගමන් මම කරන්නේ මගේ පැලවලට වතුර දාන එක. මේ දවස් ටිකේ ගොඩක් මෙහෙට අවුව නිසා ඒවා දැන් ගොඩක් මැලවිලා වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මුණත් හොදගෙන මගේ උදේ තේ එක හදාගත්තා. වැඩ ටික කරන්න පටන් ගත්තා. උදේම වැඩ කරන එක හොඳයි කියලා හිතනවා. මොකද කම්මැලිත් නෑනේ උදේම පටන් ගන්නකොට. මම පැය දෙකක් විතර එක දිගට වැඩ කරලා ඔන්න දැන් පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඔන්න බ්‍රේක් එකක් දැන් ඉවරයි. දැන් ඉතින් ආපහු වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. මම ගොඩක් වෙලාවට පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. ඉතින් මං හැමදාම වගේ උදේට ගණන් හදන්න තමයි කැමති. මොකද පාඩම් කරද්දී මට නිකන් හරිම බෝරින් ගතියක් දැනෙනවා. එතකොට දවසම එපා වෙනවා.
ඉවර කළා මම දැක්කා ගෙදර ගෙනාපු දියුල් වගේක් තියෙනවා. ඉතින් මං දියුල් කන්න ගොඩක් ආසයි. ඉතින් මං හිතුවා එකෙන් අච්චාරුවක් හැදුවොත් හොඳයි කියලා. ඇත්තටම මේ දියුල් එක මං හිතුවට වඩා රහට ආවා. මේක ගොඩක් ඉදිලත් නෑ, ගොඩක් අමුත් නෑ. ගානට තිබුණ නිසා ගොඩක් රසට ආවා. ඉතින් මම දියුල් එකත් කාලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මම දවල්ට කෑවා. කන ගමන් මම පොඩි ෆිල්ම් එකක් බැලුවා. ඇත්තටම මේක මම බලන්නේ 3 වෙනි පාර. මට කොච්චර බැලුවත් මේක එපා නම් වෙන්නේ නැහැ. හැමදාම මම මේක බලලා අන්තිම කොටසදී අඬනවා. මම ගොඩක් මාස මේ කතාවේ රඟපාන අයට. ඇත්තට මෙයාලා එක හරිම තාත්තක විදිහට රඟපානවා. ඒක නිසා මේක කතාවක් කියලා හිතෙන්නෙත් නැහැ. ඒ තරම් ලස්සනයි. ෆිල්ම් එකත් බලලා ඉවර වෙලා මම පොඩ්ඩක් රිලැක්ස් වුණා. ඔන්න ඉතින් මම නාලා ඇවිල්ලා දැන් වැඩ කරන්න ටිකක් කම්මැලි වගේ. ඉතින් ඒක හින්දා මම හිතුවා චිත්‍රයක් පාට කරත් හොඳයි කියලා. ගොඩ කාලෙකින් තමයි මම මේ චිත්‍රයක් පාට කරන්නේ. මම ඉස්සර නිකන් ඉන්න වෙලාවට හැම වෙලේම වගේ චිත්‍ර අඳින එක තමයි කරන්නේ. ඉතින් දැන් වැඩත් එක්ක මට මේ දේවල් ගොඩක් මිස් වෙලා තියෙන්නේ. කොහොම හරි මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න මම කරන දෙයක් තමයි මේ චිත්‍ර අඳින එක. ඒ වගේම පේන්ට් කරන එක. මම මේ දේවල් වලට ගොඩක් ආසයි. ඒ වගේම මම අහලා තියෙනවා මේ වගේ චිත්‍ර අඳින එක, පාට කරන එක වගේ දේවල් වලින් අපේ මයින්ඩ් එක ගොඩක් රිලැක්ස් වෙනවා කියලා. ඒ වගේම ස්ට්‍රෙස් වගේ තියෙන වෙලාවට මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ගොඩක් හොඳයි. මන්දාලා ආර්ට්ස් වගේ දේවල් ඔයාලා අහලා ඇතිනේ. අන්න ඉතින් ඒ වගේ වෙන්නෙත් මේ වගේ කලර් කරලා අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න එක තමයි. මගේ WhatsApp channel එකේ ඉන්න අය නම් මේ වෙනකොට මේක දැකලා ඇති. ඉතින් ඔයාලත් WhatsApp channel එකට join වෙලා නැත්නම් අනිවාර්යෙන් ඒකට join වෙන්න. මොකද මම YouTube එකට දාන්න කලින් WhatsApp එකේ පොඩි update එකක් දෙනවා. ඉතින් ඔයාලත් ඒකට join වෙලා ඉන්න. ඔන්න දැන් මං චිත්‍ර පාට කරලා ඉවරයි. එහෙනම් ඔයාලම කියන්නකෝ ඒක ලස්සනයිද කියලා.
ඊට පස්සේ මම මේසේ අස් කරා. මගේ කාමරේ පොඩ්ඩක් හැඩි වෙලා තිබ්බේ. ඉතින් මං කාමරෙත් අස් කරලා හිටියා. මම හවස තේ බීලා ඉවර වෙලා මගේ බෙහෙත් ටිකත් ගාලා හිටියා මූණේ. ඔයාලා දන්නවනේ මට ඇලර්ජික් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා බෙහෙත් ටිකත් ගාලම මම වැඩ ටික පටන් ගත්තා. මේ බෙහෙත් ටික ටිකක් සැරයි. ඒක නිසා මේක ගෑවහම මගේ මූණ ටිකක් දැවිල්ල ගන්නවා.
ඔන්න ඉතින් මේ විදිහට තමයි මම අද දවසේ වැඩ ටික ඉවර කරේ. ඉතින් ඔයාලා මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි බයි.